හලෝ කොහොමද ඔයගොල්ලන්ට මං හිතන්නේ ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් මං අද මේ හවස හැන්දෑවේ ආවා මාමයිට් පානය හදන විදිය අරගෙන. හුඟක් අය හදනවත් ඇති. හරිම රසවත් පානයක්. ඒ වගේම හුඟක් ගුණදායක පානයක්. ගොඩක් වෙලාවට අපි රෝගී අවස්ථාවල් වලදී එහෙම හුඟක්ම බොන පානයක් මේක. ඉතින් අපිට හරිම සමීපයි. කැමති අයත් ඇති, අකමැති අයත් ඇති. ඉතින් මම වගේ කැමති අය එකතු වෙන්න මාත් එක්ක. ඉතින් මේකට අවශ්‍යයි උණු වතුර කොහොමත් ඕනේ. මාමයිටුත් කොහොමත් ඕනේ. ඊට අමතරව පුංචි චූටි ලූණු ගෙඩි 2ක් කපා ගන්නවා අපි. තව අමු මිරිස් කරලක් චූටියට හීනියට කපා ගන්නවා. අනිත් එක තමයි දෙහි ගෙඩියක දෙහි බිංදු ඕන වෙනවා. දෙහි ගෙඩියකම නෙමෙයි, නමුත් බිංදු කීපයක් දාන්න අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම අපි තේ හැන්දක ප්‍රමාණයක මාමයිට් අරගෙන ඉස්සෙල්ලාම ඒක දිය කරගන්නවා උණු වතුරෙන්. හැබැයි මේ උණු වතුර එකපාර සේරම ටික දාගන්න නෑ අපිට අවශ්‍ය ප්‍රමාණය. අපි කරන්නේ බොහොම චුට්ට වතුර දදා තමයි මේක දිය කරගන්නේ. ඒකට හේතුව තමයි මාමයිට් ටිකක් ඝනයිනේ. එතකොට ඒක එකපාර වතුර දාපුවාම ඒක දිය කරගන්න ටිකක් අපහසුයි. ඒ වගේ එකපාර දාලා හදපුවාම අපිට ඒක දිය කරගන්න චුට්ටක් මහන්සි වෙනවා වගේම මේ රසවත් බවෙනුත් අඩුයි. ඒ නිසා අපි උණු වතුර චුට්ට දදා තමයි දිය කරගන්නේ. ඒකට චූටි වෙලාවක් ගියත් පානය හරිම රසවත් වෙනවා. ඒ චුට්ට දාලා වතුර චුට්ට දමමින් දිය කරගන්න එක. ඔය විදිහට අපි දිය කරගත්තට පස්සේ අපි අර චූටියට කපාගත්තු චූටි ලූණු ගෙඩි 2 දමා ගන්නවා. ඉන්පස්සේ අපි අමු මිරිස් කරලත් චූටියට කපාගෙන ගත්තනේ. අන්න ඒ ටික දානවා දැන්. ඉතින් ඔය දෙකම දාලා චුට්ටක් ආයේ අපි හැඳි ගා ගන්නවා. ඒ කියන්නේ අර චුට්ටක් කලවම් වෙන්න වගේ. ඒ විදිහට චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ අපි පීරිසියක් අරගෙන අරෙව්ව ටික චුට්ටක් අර ඇතුලේ තැම්බෙන්න ලූණු සහ මේ අමු මිරිස් චුට්ටක් තැම්බෙන්න වහලා තියෙනවා. හැබැයි ඒක චුට්ට වෙලාවක් අපි වහලා තියන්න ඕනේ. චුට්ට වෙලාවක් කියන්නේ තප්පර ගාණක් විතර වහලා තියලා ඊට පස්සේ අපි ඒක අපිට තේරෙනවනේ. ඉතින් ඒ පුංචි වෙලාවක් ඒ විදියට වහලා තියලා ඊට පස්සේ අපි පීරිසිය අයින් කරගන්නවා. ඒ අයින් කරගෙනත් ඊට පස්සෙත් අපි චුට්ටක් මේක හැන්ද දාලා චුට්ටක් කලවම් කරනවා. ඒ කලවම් කරලා ඊට පස්සේ අපි කිව්වනේ මේ ඔය වගේ ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වේ අර අපි ඕනේ කිව්වපු දෙහි ගෙඩියෙන්, ඒ කියන්නේ දෙහි කෑල්ලක් අරගෙන ඒකේ යුෂ චුට්ටක් බිංදු 2-3ක් අර අපේ ප්‍රමාණයට අපි රස බලනවනේ. ඔය හැමදේම රස බලානේ දාන්නේ. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට දාලා අපේ රසට අනුව අපි ඒක දාලා ওই විදිහට හදනවා. ඉතින් මාමයිට් එක හදලා ඉවරයි. ඉතින් මං කියන්නේ ආසය මේ විදිහට try කරලා නැත්නම් try කරලා බලන්න. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මේ මගේ මේ වීඩියෝ එක බලන් හිටියට වගේම මාව අහගෙන හිටියටත්.